දෙවියන් වහන්සේට මහිමය වේවා. අද දවසෙත් වචන එළිදරව්වට ඔබ විතාම ආදරෙන් පිළිගන්නවා. මේ දක්වා අපි කොටස් 5කින් යුක්තව දාසකමේ ආත්මය ගැන ඔබට එළිදරව් කරා. ඔබට මේ වෙන විට හොඳ වටහා ගැනීමක් ඇති. ඒ කෙටි ඉගැන්වීම් මාලාව තුළ ඔබ අවධානය යොමු කළා නම් ඉතින් අද දවසෙත් දාසකමේ ආත්මය නැත්නම් යක්ෂ වියගහට හසු වෙන තවත් දෙයක් ඔබට එළිදරව් කරන්න යනවා. ඒ තමයි ආශාවල්. මිනිස්සෙගේ හදවතේ මනසේ ඇතිවෙන ආශාවල්. ඉතින් දේව වචනේ කියනවා පාවුල්තුමා ක්‍රියාපොතේ කිසිවෙකුගේ රිදී වලටවත් රන් වලටවත් ඇඳුම් වලටවත් මම ආශා වුණේ නැහැ කියලා. ඒ වගේම දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේ කියනවා නුඹේ අසල්වැසියාගේ භාර්යාවට ආශා වෙන්න එපා. ඔහුගේ කිසි දෙයකට ආශා වෙන්න එපා. ඉතින් අද දවසේ මේ ආශාවල් මිනිස්යන්ව විනාශ කරනවා. ඒ ආශාවල් එන්නේ යක්ෂයාගෙන්. මාංශයේ තෘෂ්ණාව, ඇස්වල තෘෂ්ණාව යක්ෂයාගෙන්. ඉතින් මේක දාසකමේ ආත්මේ ලක්ෂණයක්. ඉතින් ඔබ දන්නවද මේ සියල්ල තුල ක්‍රියා කරන්නේ අපිරිසිදු යක්ෂයා. දැන් අද දවසේ අපි හැම කෙනෙක්ටම ශරීරයක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඔබ නැවත උත්පාදනය වූ කිතුණුවෙක් හැටියට ඔබට ලැබිලා තියෙන ශරීරය ගැන ඔබට තාම තෘප්තියක් නැහැ. You are not satisfied. ඔබට ඒ ගැන සෑහීමකටපත් වීමක් නැහැ. ඒ නිසා ඔබ කනස්සලු වෙනවා. කෙනෙක්ගේ ඇඟ දිහා බලලා, කෙනෙක්ගේ පෙනුම දිහා බලලා, කෙනෙක්ගේ හමේ පාට දිහා බලලා ඔබ ඒවට ආශා කරනවා. භාර්යාවක් තමාගේ ස්වාමි පුරුෂයාගේ ලස්සන පේන්නේ නැති නිසා තව ස්වාමි පුරුෂයෙක්ට ආස වෙනවා. ස්වාමි පුරුෂයෙක් තමාගේ භාර්යාවගේ තියෙන අලංකාරයේ රූමත්කම දකින්න දන්නේ නැති නිසා තව කෙනෙක්ගේ භාර්යාවකට ආශා වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඇස්වල. ආත්මික ඇස් තාම විවෘත වෙලා නැහැ. ඔබ ගැලවීම ලැබලා වසර බොහෝ ගණනාවක්. ඔබ දැන් ගොඩක් දේවල් දන්නවා. ඔබ යාත්‍රා කරන්න දන්නවා. निराහාරයෙන් දවස් ගණන් ඉන්න දන්නවා. ඔබට බයිබලයේ කටපාඩම්. නමුත් ඔබගේ ආත්මික ඇස් තාම ඇරිලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඔබ දන්නවද? මේ ලෝකේ බිලියන ගණක් සෙනගක් අතුරෙන් ඔබගේ ඇඟිලි සලකුණට සමාන වෙන කිසිම කෙනෙක් හොයාගන්න බෑ. මොකද එතනින් පෙන්වන්නේ දෙවියන් වහන්සේ ඔබ වගේ එකම කෙනයි සුවිශේෂී ලෙස නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ අද දවසේ දේව වචනය තුලින් දැනගන්න ඔබගේ තියෙන අනර්ගකම, සුවිශේෂීකම, උතුම්කම. ප්‍රශ්නේ තියෙන්නේ දේව වචනය තුලින් තමයි අපි එක එක්කෙනාව අපි අඳුන ගන්න ඕනේ. කසාද බැඳපු භාර්යාවගේ ලස්සන හොයාගන්න ස්වාමි පුරුෂයෙක්ට වචනේ නැමැති ආලෝකය ඕනේ. ඔහුගේ ප්‍රාණයට ඒ ආලෝකයේ වචනය තුලින් ඇතුල් වෙනකොට ඔහුගේ මුළු ආත්මයයි ශරීරයයි එළිය වෙනවා. එතකොට මෙච්චර කාලයක් තමාගේ භාර්යාවගේ දැකපු නැති ප්‍රියකරු බව, රූමත්කම, ගුණයහපත්කම පේන්න ගන්නවා. එතකොට ඔහු තේරුම් ගන්නවා මගේ භාර්යාව වගේ වෙන කිසිම කෙනෙක් නැති බව. අන්න එතකොට එයාට ආසා වෙන්න වෙන කවුරුත් නැහැ. ඒ වගේම තමයි භාර්යාවක් දේව වචනය තුලට එබිලා වචනය තුලින් දීප්තිමත් වෙන්න. වචනයට ඔබ මෙනෙහි කරනකොට වචනයට ඇතුල් වෙද්දී ඔබගේ මුළු ප්‍රාණය, ආත්මය, ශරීරය මෙලි වෙනවා. එවිට ඔබට මෙච්චර කල් දැකපු නැති මහත්යාගේ අනර්ගකම, ඔහුගේ කඩවසම්කම, ඔහුගේ යහපත්කම, ඔහුගේ වටිනකම ඔබට පේන්න ගන්නවා. එවිට ඔබට තාප්පෙන් එහා පැත්තේ ඉන්න ස්වාමි පුරුෂයෙක් ගැන බලන්න ඕනේ නැහැ. සභාවේ ඉන්න වෙන කෙනෙක් ගැන බලන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි දේව වචනේ නැතුව අපිට ජීවත් වෙන්න බැරි. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ මනුෂ්‍යයා ජීවත් වෙන්නේ රොටි වලින් පමණක් නොවේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සීල ජීවමාන වචනෙන් කියලා. ඒ වගේම තමයි අපි අනුන්ගේ ඇඳුමට ආස වෙනවා. අනුන්ගේ ගෙදරට ආස වෙනවා. අනුන්ගේ වාහනයට ආස වෙනවා. අනුන්ගේ ගෙදර තියෙන උද්‍යානයට, ගෙවත්තට ආස වෙනවා. අනුන්ගේ ගෙදර තියෙන මල් ගහට, මල් පැලයට ආස වෙනවා. අඳින පළඳින දෙයට ආස වෙනවා. අනුන්ගේ මුදල් වලට ආස වෙනවා. මේ ඔක්කොම ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? තමා තුල. තමා දන්නේ නැහැ තමාගේ වටිනාකම. තමාට තියෙන්නේ
කාමරයක් එක්ක තනි ගෙදරක් නම් ඒ ගෙදර තියෙන අලංකාරය විඳින්න පටන් ගන්න. අල්ලපු ගෙදර තියෙන තට්ටු දෙකේ ගෙදර දිහා බලලා ඒවට ආශ වෙලා ප්‍රාණය නාස්ති කරගන්න එපා. මේ ඔක්කොම වෙන්නේ ඇයි? යක්ෂයාට ඔබ අහුණාට පස්සේ යක්ෂයා කවදාවත් ඔබගේ වටිනාකම දකින්න ඔබට ඉඩ දෙන්නේ නැහැ. යක්ෂයෙක් ඇතුල් වෙච්ච මිනිස්සෙක්ට නිතරම යක්ෂයා පෙන්වන්නේ ඔහු අසම්පූර්ණ බව. ඔහුට කිසිම දෙයක් නැති බව. ඔහුට ඒ දේවල් ලබා ගන්න නම් යක්ෂයා සූක්ෂම ලෙස පොළඹවනවා. ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න, හොරකම් කරන්න, ජීවිතේ බලපෑම් කරන්න. මේවා තමයි දාසකමේ ආත්මයකට හසු වෙච්ච මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිවිපාක. ඒ නිසා ඔබ දැනගන්න අවශ්‍යයි. අද ඔබට තියෙන්නේ එක ඇඳුමද? ඒ ඇඳුමට විශ්වාසවන්ත වෙන්න, ඒක පිරිසුදුව සෝදලා පිළිවෙලට අඳින්න. ඔබට තියෙන කාමරයක් එක්ක ගයක් නම් ඒ ගේ ලස්සනට තියාගන්න, වත්ත ලස්සනට තියාගන්න, ඒක අතු ගාලා මල්පැල ටිකක් හිටවලා පිරිසුදුව තියාගන්න, සුවඳට තියාගන්න, අලංකාරයෙන් තියාගන්න. හේතුව දේව දූතයන් ආකර්ෂණය වෙන්නේ පිරිසිදු පවිත්‍ර සුවඳ හමන පරිසරවලට. ඒ වගේම ශරීරයත් එහෙමයි. පිරිසිදුව තියාගන්න. ශරීරයට සත්කාර කරන්න. මොකක් හරි අඩුපාඩුවක් නිසා දෙමව්පියන්ට ඔබගේ ශරීරයේ හරියට පෝෂණයක් නැති නිසා මොන හරි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. නමුත් ඔබ ගැලවුණාට පස්සේ දැනගන්න මට දැන් තියෙන මහිමාන්විත ශරීරයක්. ඒ නිසා ඒ ශරීරයේ අඩුපාඩුකම් හදන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචනයට. ඔබ වචනය තුලින් ප්‍රාණය පෝෂණය කරනකොට, ආත්මය පෝෂණය වෙනකොට වචනයට අනුව දේව මහිමයට අනුකූලව ඔබගේ ශරීරයේ හැඩය වෙනස් වෙනවා, පෙනුම වෙනස් වෙනවා. දෙවිඳුන්ගේ මහිමය ඔබ තුලින් ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. ඔබට ලෝකේ තියෙන මෝස්තර පස්සේ දුවන්න ඕනේ නැහැ. ඒ නිසා මම ඔබව ධෛර්යමත් කරනවා මේ වටහා ගැනීමට එකතු වෙන්න. මේ වගේ විනාඩි 5කින් 10කින් මේ ඔක්කොම ඔබට දෙන්න බෑ. නමුත් ධෛර්යමත් කරනවා Shining Word Ministry එකත් එක්ක ඔබ එකතු වෙන්න. subscribe කරන්න. මේ ගැන්වීම් ජීවිතේට අදාළ කරගන්න. ඔබ ගැලවීම ලැබූ කිතුබිනුවෙක් හැටියට අවුරුදු ගාණක් ඔබ දේශනා ඇහුවා. පැය 1මාරේ 2 3 දේශනා අහනවා. තාමත් අහනවා. ඔබගේ කම් පිරিলা තියෙන්නේ. දේශනා අහලා, ඉගැන්වීම් අහලා. නමුත් මේ දෙන වචනය, මේකේ තියෙන යතුරු, මේකේ තියෙන රහස්, මේකේ තියෙන යථාර්ථයන්. ඒ නිසා මේවා ඔබට අල්ලගන්න පුළුවන් විදියට තමයි සුදාත්මයන් වහන්සේ මාතුලින් ඔබට මේ වගේ එන්නේ. ඒ නිසා ඔබ දන්න අයට මේ ගැන්වීම ෂෙයා කරන්න. ඔවුන්ටත් මේ ජීවිතයට ඇතුල් වෙන්න මාර්ගය පෙන්වලා දෙන්න. ඔබත් එවිට ඉහළ යනවා, ඔවුනුත් ඉහළ යනවා. මෙච්චර කාලයක් ඔබ අතෘප්තිමත්ව තිබුණු ඔබගේ ජීවිතය තෘප්තිමත් වෙනවා විතරක් නොවේ. ඔබ ආශිර්වාදයක් වෙලා තවත් බොහෝ දෙනෙකුට ඔබ ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඔබ දන්නේම නැහැ දාසකමේ ආත්මය ඔබව ඇතහැරලා යනවා. ඔබ සැබෑ වූ දේව පුත්‍රයෙක් බවට පත් වෙලා පුත්‍රකමේ ආත්මෙන් යුක්ත දේවදරුවෙක් වෙනවා. ඒ නිසා thank you. ඔබ නොකඩවා මේ අධ්‍යයනයෙන් එක්ක හිටපු නිසා, ඉන්න නිසා. ඉතින් අපි ඊළඟ අධ්‍යයනයේදී හමු වෙමු පුත්‍රකමේ ආත්මය කියන එළිදරව් එක. thank you. God bless you.